අද මම අන්බොක්ස් පාරක් දාගන්න හදන්නේ. රාජ බෝලලා තිබුණානේ මේ. මම අද මේ ටැංකිය අස් කරා විශේෂ හේතුවක් හින්දා බලමු විශේෂ හේතුව මොකක්ද කියලා. මේක අස් කරාට පස්සේ මම දානවා මෙන්න මේ ලික්විඩ් එක. මොකද මේකේ තියෙනවා මේ ක්ලෝරින් ඇන්ටි ක්ලෝ කියන මේක රුපියල් 130යි. මේකෙන් මෙහෙම බින්දු 5ක් වගේ දාන්න ඕනේ අනිවාර්යෙන්ම නැත්නම් මාරින්ට කෙලවෙනවාමයි. මේකෙන් බින්දු ටිකක් දාලා ඊට පස්සේ අපි බින්දු ටිකක් මේකට දාගන්න ඕනේ. අපි බලමු ඇයි මේක විශේෂයෙන් මම අස් කරගත්තේ කියලා. ඉතින් මේ විශේෂය තමයි මම අලුතෙන් මාළු ටිකක් කට් කරලා ගත්තා. අද මම අන්බොක්ස් පාරක් දාගන්න හදන්නේ. ඕගොල්ලෝගේ අන්බොක්සින් උයි මගේ අන්බොක්සින් උයි කියන්නේ දෙකක් දෙවිදියක්. මේ තියෙන මගේ අන්බොක්සින්. ඒකට කොහොම කලින් මේකට මම මේක දාලා කොමෙන්ට් කරන්න ඕනේ මේක. නැත්තම් එහෙම මාළු ටික කියනවා ඒකම කෙරෙලා යනවා. මුලින්ම මම මේක මෙහෙම දාගන්නවා. හරි. රයිට් මම ඉන්නේ වෙච්චි ප්ලැටිනම් රෙඩ් ටේල් කියන වර්ගයේ. ප්ලැටිනම් රෙඩ් ටේල් කියන්නේ එක්ස්පෝර්ට් මේ ඉම්පෝර්ට් කරපු මාළු වර්ග ටික. මේක ටික මිලාදික වෙනවා. මේක හයිලයිට් ටිකක් තිබ්බා. මම මේක පැත්තේ රොයල් ෆිනෙක් ෆයිටින් රාජගිරිය ෆ්ලෙක්ස් එකේ තියෙන මම නම්බර් එකක් දාන්න. මාළු ක්වොලිටි ඇත්තටම හොඳයි මාළු ටික. මම ගත්තේ ජෝඩු 10යි. මම පෙන්නන්නම් දැන් මේගොල්ලෝගේ පාට කොහොමද කියලා ඔයගොල්ලන්ට. හරි. මම මේ මාළු සෙට් එක ගෙදරටම ගෙන්න ගත්තා ඩෙලිවරි එකකින් 350 ඩෙලිවරි එකට වැටුනේ. මෙයාගේ විශේෂත්වය තමයි රොයල් ෆින් එක් වගේ මේගොල්ලෝ ජෝඩු 10ක් මට දුන්නා. අනිත් අය එහෙම දෙන්නේ නැහැ වෙන ඇක්වේරියම් වල. එතකොට මට ෆ්‍රී ප්ලැටිනම් රෙඩ් ටේල් රිබන් එකෙන් දෙන්නෙක් හම්බුණා ෆ්‍රී නිකන්. දැන් මම මේක ඇක්ටිවේට් කරගෙන ඉවරයි. මේගොල්ලෝ දැන් මෙහෙම මම මේකට යන්න ඇරලා තියෙන්නේ පේනවනේ මාළු ටික ගානට යනවා. ඒ මාළු ඒ ගානට යන්නේ මේක වතුර එක හොඳටම හොඳ නිසා ක්ලෝරින් තිබ්බ එක අයින් කරපු නිසා ලස්සනට වැඩේ වුණා. බලන්න මාළු ටික දැන් නියමෙටම මේකේ ඉන්නවා. මේගොල්ලෝගේ පැටවගත්ත වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. මම තව වීඩියෝ එකක් ආපහු අප්ලෝඩ් කරනවා. මම ලොකු ටැංකියක් හැදුවා. ඒක ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.